Airport exit එකේ තමයි most travelers scam වෙන්නේ. Now let's find out how we can avoid that. Welcome to the I Can Fly travel tips series. For 2026 වල ඔයාගේ first international trip එක යනවා නම් මේ series එක ඔයාට. So follow us on social media so you don't miss a thing. Airport arrival hall එකේ ඔයාව greet වෙන හැම random කෙනාම follow කරන්න යන්න එපා. Taxi, hotels කියලා randomly කියාගෙන ඔයාගේ පස්සෙන් එන්න පුළුවන්. මේගොල්ලන්ව ගොඩක් වෙලාවට avoid කරන්න. මොකද tourist කියලා දැනගත්තොත් overcharge කරනවා. Official taxi counters use කරන්න. ගොඩක් වෙලාවට මේගොල්ලන් ගාව government හරි එහෙමත් නැත්නම් recommended license එකක් තියෙනවා. මේවා වල fixed prices, receipts safely ඔයාට use කරන්න පුළුවන්. Ride share apps is your best bet. Uber, Bolt, Careem, Grab මේ වගේ apps රටින් රටට ඩෙස්ටිනේෂන් එක අනුව වෙනස් වෙනවා. හැබැයි අනිවාර්යෙන්ම මතක ඇතුව ඒ වගේ ඇප් එකක් ලංකාවෙන් යන්න කලින්ම දාගන්න. ඒත් එක්කම ඔයාට කාඩ්ස් කනෙක්ට් කරන්න ඕන නම් ඒවත් කනෙක්ට් කරලා තියාගන්න කලින්ම. ඔයාට ඊටත් වැඩිය cheap option එකක් ඕන නම් public transportation use කරන්න පුළුවන්. හැබැයි මතක ඇතුව check කරන්න ගොඩක් රටවල් වල metro card එකක් එහෙමත් නැත්නම් public transportation card එකක් ඕනේ වෙනවා. ඔයා මතක ඇතුව ලංකාවෙන් යන්න කලින්ම roughly fares කොච්චරක් වෙනවද කියලා research කරලා යන්න. මේ රේන්ජ් එකකින් අනුව ඊට වැඩියෙන් ගොඩක් ඩබල් වගේ පේ කරනවා walk away. ඔයාට stress free option එකක් ඕන නම් ඔයාගේ hotel එකත් එක්ක check කරගන්න hotel pick up drop off වගේ නැත්නම් airport transfers හරි available ද කියලා. සමහර වෙලාවට මේවා free of charge complimentary services දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පොඩි ගාණක් ගෙවලා කලින්ම schedule කරගන්නත් පුළුවන්. ඔයාට කිසිම stress එකක් නැතුව I Can Fly app එකකින් ලේසියෙන්ම flights and hotels book කරගන්න පුළුවන්. It's available in all 3 languages on Google Play and Apple App Store. So download it and check it out.